හෙලෝ කොහොමද? ටීනේජර් අයට පාවිච්චි කරන්න හොඳ නිෂ්පාදන සහ ස්කින් එකට අත්‍යවශ්‍ය නිෂ්පාදන මොනවද කියලා තමයි අද වීඩියෝ එකෙන් සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. ඉතින් ටීනේජර් ඔයාට මේ වීඩියෝ එක විශේෂයි. ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර අන්තිම වෙනකම බලන්න. පළවෙනි එක තමයි ෆේස් වොෂ්. ටීනේජර් ස්කින් එකට ගොඩක් සැර ස්ක්‍රබ් වගේ තියෙන රළු ගතියට තියෙන ෆේස් වොෂ් පාවිච්චි කරන එක සුදුසු නැහැ. පිම්පල්ස් එන ඔයිලි ස්කින් එකක් වුණත් ස්කින් එක අනවශ්‍ය විදිහට ඩ්‍රයි කරන ෆේස් වොෂ් පාවිච්චි කරන එකත් සුදුසු නැහැ. ඒ නිසා රිෆ්‍රෙෂින් ෆේස් වොෂ් එකක් හරි ජෙන්ටල් ක්ලෙන්ස් එකක් හරි තමයි ඔයාගේ ස්කින් එකට පාවිච්චි කරන්න සුදුසු. ඒ වගේම අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කින් ටයිප් එක අනුව ගැළපෙන ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්සර් එකක් හරි පාවිච්චි කරන්න. ඔයා තාමත් ඔයාගේ ස්කින් ටයිප් එක දන්නේ නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඒ වීඩියෝ එකේ කියන විදිහට ඔයාගේ ස්කින් ටෙස්ට් එක කරලා බලන්න. ඒකෙන් ඔයාට පහසුවෙන්ම පුළුවන් ස්කින් ටයිප් එක මොකක්ද කියලා දැනගන්න. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්සර් එකක් හරි පාවිච්චි කරන්න කලින් ඔයාගේ ස්කින් ටයිප් එක දැනගෙන ඒකට අනුව සැර අඩු මයිල් ෆේස් වොෂ් එකක් හරි ක්ලෙන්සර් එකක් හරි තෝරගෙන පාවිච්චි කරන්න. දෙවෙනි එක මොයිස්චරයිසර්. ටීනේජර් අයගේ ස්කින් එක ගොඩක් වෙලාවට ඔයිලි. ඒ වුණාට ඔයිලි ස්කින් එකත් හයිඩ්‍රේෂන්ව තියාගන්න නම් මොයිස්චරයිසර් එකක් ආලේප කරන එක වැදගත් වෙනවා. ඒ නිසා ඔයාගේ ස්කින් එකට ගැළපෙන හොඳ මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න. විශේෂයෙන්ම ටීනේජර් ස්කින් එකට ගැළපෙන්නේ ලයිට් ජෙල් බේස් මොයිස්චරයිසර්. මේකෙත් මම ඔයාලට පහසු වෙන්න නිෂ්පාදන කිහිපයක් ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. ඉතින් ඔයාගේ ස්කින් එකට අනුව ගැළපෙන හොඳ මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න. තුන්වෙනි එක සන්ස්ක්‍රීන්. ස්කූල් යන ක්ලාස් යන ඔයා නිතරම අවුවට යවෙනවනේ. ඉතින් මෙහෙම නිතර හිරු එළියට නිරාවරණය වෙනකොට ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්. ඉතින් මේ කාලේ ඉඳන්ම ටීනේජර් ඔයා සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කළොත් අනාගතයේදී ස්කින් එකේ ඇතිවෙන ගැටලුත් ගොඩක් අඩු කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ස්කින් එක ආරක්ෂා කරගන්න අනිවාර්යයෙන්ම ඔයා මේ කාලේ ඉඳන්ම සන්ස්ක්‍රීන් එකක් ආලේප කරන්න පටන් ගන්න. ඒ නිසා අනිවාර්යයෙන්ම උදේ එළියට යන්න කලින් SPF 30+ තියෙන සන්ස්ක්‍රීන් එකක් ආලේප කරන්න. හතරවෙනි එක ටෝනර්. ටෝනර් කියන්නේ ටීනේජර් ස්කින් එකට අත්‍යවශ්‍යම දෙයක් නෙවෙයි. නමුත් ඔයා ටෝනර් එකක් පාවිච්චි කරන කෙනෙක් නම් ගොඩක් සැර නැති ඇල්කොහොල් ෆ්‍රී සොෆ්ට් ටෝනර් එකක් පාවිච්චි කරන්න. රෝස් වෝටර් කියුකම්බර් වගේ ස්වභාවික දේවල් නම් ගොඩක් හොඳයි. නැත්නම් ඔයාට ටෝනර් එකක් වෙනුවට අයිස් කියුබ් එකක් ආලේප කරන්නත් පුළුවන්. මේ ටෝනර් ඇප්ලයි කරන එක වැදගත් වෙන්නේ ගොඩක් ඔයිලි ස්කින් එකක් තියෙන ඒ වගේම නිතරම පිම්පල්ස් එන ස්කින් එකක් තියෙන අයට. ඉතින් ඔයාට පුළුවන් නම් අයිස් කියුබ් එකක් රවුම්ව මුහුණේ ආලේප කරන්න මේ ප්‍රශ්න ටික විසඳ ගන්න ගොඩක්ම පහසු වෙනවා ඒ ක්‍රමය. ඒ වගේම ඔයා ටෝනර් එකක් පාවිච්චි කරනවා නම් ඇල්කොහොල් ෆ්‍රී ජෙන්ටල් හයිඩ්‍රේටින් ටෝනර් එකක් පාවිච්චි කරන්න පටන් ගන්න. ටීනේජර් ස්කින් එකකට අත්‍යවශ්‍යම වෙන්නේ සහ වැදගත් වෙන්නේ මෙන්න මේ කිව්ව නිෂ්පාදන ටික. ඉතින් මේ කාලෙදී ස්කින් එක ගොඩක් සෙන්සිටිව් නිසා සුදුසු සහ ගැළපෙන ප්‍රොඩක්ට්ස් විතරක් තෝරගෙන ස්කින් කෙයාර් රුටින් එකක් හදාගන්න. ටීනේජර් කාලෙදී ස්කින් එකට අනවශ්‍ය විදිහට ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් යූස් කරන්න යන්න එපා. මේ කාලෙදී ස්කින් එක සෙන්සිටිව් නිසා ඔයා පාවිච්චි කරන නිෂ්පාදනත් එක්ක ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්.
ඒ නිසා ඔයාට ගැළපෙන සහ සුදුසු නිෂ්පාදන විතරක් තෝරගෙන සරල ස්කින් කෙයාර් රූටින් එකක් හදාගන්න. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ටීනේජර්ස්ලට ගොඩක් වැදගත් වෙයි කියලා. ඒ වගේම ඔයා මීට අමතරව දැනට පාවිච්චි කරන නිෂ්පාදන තියෙනවා නම් සහ ඔයා කරන ස්කින් කෙයාර් රූටින් එක මොකක්ද කියලත් කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් ඉතින් channel එක subscribe කරලා දිගටම රැඳිලා ඉන්න. අලුත් වීඩියෝ එකක් අරගෙන එනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න.